රස්ම රස ඇපල් කරියක් හදමුද? එහෙනම් ඇපල් ගෙඩි 6ක් මෙන්න මේ වගේ කපා ගන්න. මස් කරි 3-5 බැදගත් හාල් පොල් මිශ්‍රණයෙන් ටික මෙන්න මේකට එකතු කරගෙන ටිකක් රන්වන් පැහැවෙන තුරු බෙද ගන්න. මේ තමයි මගේ කරපිංච ගහ. ඒකෙන් අත්තකුත් ඔන්න මං කඩාගත්තා. රත්තුණු තෙල් එකට අබ ටිකක් දාන්න. අබ ටික පුපුරන තුරු බැද ගන්න. ලූණු සුදු ලූණු එන්සහල් කරාපු නැටි කරපිංචා මිරිස් කරල් 3ක් ඒ වගේම තක්කාලි පිළියෙල කරගන්න. රත්තුණු තෙල් එකට සුදු ලූණු කරපිංචා මිරිස් කරල් පුරුදු පොතු එන්සහල් කරාපු නැටි දමා රන්වන් පැහැවෙන තුරු බැද ගන්න. ඉන්පසු කලින් බැදලා කළු කරගත් 3-5 මස් කරි මිශ්‍රණය දමා තවත් ටික වෙලාවක් බැදෙන්න දෙන්න. තෙලින් බැදුණු මේ මිශ්‍රණයට කපාගත් ඇපල් කෑලි ටික එකතු කරගන්න. පසුව කහ කුඩු ගම්මිරිස් කුඩු එකතු කරගෙන දැන් මේ ඇපල් ටික හොඳින් කවලම් කරගන්න. මද වෙලාවක් ගිය පසු තක්කාලි වතුර කෝප්පයක් දමා ඇපල් ටික හොඳින් තැම්බෙන්න හරින්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඒ වගේම සීනි හැඳි දෙකක් දාගන්න. මෙන්න මේ අපේ යාළුවා තමයි උදව් කරේ. බලන්නකෝ ලස්සන පාට වගේම සුවඳට ඇපල් කරි එක හදලා ඉවරයි. රට පාට